channel එකට. කොහොමද ඔයාලට මම අද අරගෙන ආවේ මගේ dinner recipe එකක්. ඔන්න ඉතින් මම වැඩ පටන් ගත්තා private chef කෙනෙක් විදියට. බලමු අද මම මොනවද හදන්න තියෙන්නේ කියලා. beetroot මොනා කරන්නද ඉතින්? දෙන දේ හදන්න ඉපේ. මුලින්ම මම ලුණු ටිකක් කපාගෙන ඊළඟට මේ කපන්නේ beetroot. මේවා සුපර් මාකට් එකෙන් ගත්තු තඹපු beetroot. හරි ලේසි ඉතින් කරන්න. මගේ වැඩෙත් ලේසි වෙනවා. මම ඔය කරන්නේ හීනියට beetroot ටික කපා ගන්න එක. ඒක කපලා පැත්තකින් තියලා beetroot curry එකට ලෑස්ති කරනවා. ඊළඟට මම මිරිස් කෑලි ටිකකුත් කපලා දාගන්නවා. අමු මිරිස්. මෙතන හැබැයි මම මිරිස් කපන්නේ beetroot curry එකටයි ඊළඟට මම හදන අනිත් පරිප්පු curry එකටයි. ලෑස්ති කරගෙන මම beetroot curry එක හදන්න භාජනයක් ලිපේ තියාගත්තා. ඊළඟට ඒකට තෙල් මිස හැන්දක් එකතු කරගෙන ඊළඟට මම මේ එකතු කරන්නේ ඊළඟ කුළු බඩු ටික. මුලින්ම පුංචියට කපාගත්තු ලුණු ටිකයි වේගෙන එනකොට මම එකතු කරනවා සුදු ලුණු මේ මම එකතු කරන්නේ සුදු ලුණු පේස්ට් එක. මං ගාව ගෙදර ඒ වෙලාවේ තිබුණ සුදු ලුණු පේස්ට්. ඊළඟට කරපිංචා, අමු මිරිස්, ඒ වගේම රම්පි කෑල්ලකුත් එකතු කරා. ලුණු ටික මේ වගේ යන්තම් මැලවිගෙන එනකොට මිරිස් කුඩු ටිකක් එකතු කරා. අයියෝ උඩ බලාගෙන දාලත් මද මන්දා. ඊළඟට ලුණු කුඩු ටිකක්. ඊළඟට මම එකතු කරන්නේ තුන පහ. මේ ටික ඔක්කොම හොඳට කවලම් කරලා අමතකුණානේ උළුහාල් ටිකකුත් දානවා. ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. මේ වෙලාවට හොඳ සුවඳකුත් එනවා. ඔන්න ඊළඟට මම කපාගත්තු beetroot ටික එකතු කරනවා. beetroot ටික එකතු කරලා හොඳට කවලම් කරලා ආයි විනාඩියක් දෙකක් විතර පොඩ්ඩක් මේක තැම්බෙන්න දෙනවා. එතකොට තමයි තුන පහ ටික beetroot වලට උරාගන්නේ. මේ වගේ තැම්බීගෙන ආපු beetroot ටික ආයි පොඩ්ඩක් කවලම් කරගන්න ඕනේ.
ඊළඟට මේ කරියකට මම එකතු කරන්නේ පොල් කිරි. පොල් කිරි ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. අපේ කරියක නටාගෙන එනවා. මේ වෙලාවට නම් හරිම සුවඳයි. ඔයාලත් මේ වගේ හදලා බලන්නකෝ. මෙන්න මේ විදියට තමයි මගේ බීට්‍රූට් කරි එක අවසානයට ආවේ. ඊළඟට මම මේ භාජනයක් ලිපේ තියාගත්තේ පරිප්පු කරි එකක් හදන්න. හැමදාම අපි හදන පරිප්පුව තමයි ඉතින්. හොදගත්තු පරිප්පු ටික මේ විදියට භාජනයට දාගත්තා. ඊළඟට මම වතුර ටිකක් දැම්ම පරිප්පු ටික තෙම්බෙන්න. මේක ඉතින් මගේ විදිය. එක එක්කෙනා එක එක විදියටනේ හදන්නේ. ඊළඟට ඒකට සුදු ලුණු පේස්ට් එක තමයි මම මේ එකතු කරන්නේ. එහිමෙහි කැරක් කැරකි කුළුබඩු ටික හොයන අතරේ ඔන්න මම මිරිස් කුඩුයි 3-5 කුඩුයි ලුණු කුඩුයි ඔක්කොම එකතු කරගෙන පරිප්පු එක හැඳි ගා ගන්නවා. ඊළඟට මේක තැම්බෙන්න දෙන්න. කහ කුඩුත් දැම්මා. ඒ වගේම තමයි පරිප්පුවට ඕනම කරපිංචා, රම්පේ, අමු මිරිස්, ලුණු මේ හැමදේමත් එකතු කරගෙන තමයි තියෙන්නේ. මට හිතෙනවා පරිප්පුවට තැම්බෙන්න වතුර ටිකක් මදි වගේ කියලා. තව චුට්ටක් ඒකින්ද ඔන්න එකතු කරගත්තා. ඊළඟට ඉතින් මේ පරිප්පු එක තැම්බෙන්න පියනකින් වහලා පොඩි වෙලාවක් ලිපේ තියාගත්තා. දැන් ටිකක් තැම්බීගෙන එනවා වගේ. මේ තැම්බීගෙන එන පරිප්පු එකට ඊළඟට මම පොල් කිරි එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කවලම් කරගත්තා. නම් පරිප්පු එක නටාගෙන එනවා. හොඳ සුවඳකුත් මේ වෙලාවට එනවා. පරිප්පු එකක් දැන් නටලා ඉවරයි. දැන් ඉතින් පරිප්පුත් රෙඩි. අද මම පරිප්පුයි බීටුයි හැදුවට හවුස් ඕනෑ ඇවිල්ලා එයාට ලීක්ස් දෙයක් දාලා ඕනේ කිව්වා. මොනා කරන්නද ඉතින් ලීක්ස්ුයි කරවලයි කපලා දුන්නා. එයා තමයි ඉතින් හදාගත්තේ. මොකද ඉතින් මම වැඩ කරන්නේ පැය ගානටනේ. ඔන්න ඔහොමයි අන්තිමට කැම්පින් ගන්න ලෑස්ති වුණේ. බයි. අදට ගිහින් එන්නම්. ආයි දවසක මේ වගේ වැඩක් එක්ක ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඔන්න එහෙනම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. බයි.